යාළුවනේ ඔයාලා JDM කාර්වලට ආදරය කරන කෙනෙක් නම් මේ රූපෙ දැක්ක ගමන්ම ඔයාලගේ ඇඟ හිරි වැටෙනවා ෂුවර්. මේ තමයි ජපන් කාර් ඉතිහාසයේ බිහිවුණු අතිජාත පුරාවෘත්තය Nissan Skyline GT-R R34. ඒමත් නැත්නම් කාර් ලෝකයේ Godzilla. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් එකේ පෝල් වෝකර් පදවපු නිල් පාට R34 එක මතකයිනේ. මේ කාර් එක මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙහි තියෙන RB26 DETT කියන ට්වින් ටර්බෝ ඉන්ලයින් 6 එන්ජිම. මේ එන්ජිම කොච්චර ශක්තිමත්ද කියනවා නම් පොඩි ටියුනින් එකකින් මේකේ අශ්වබල 1000කට වඩා ලෙහෙසියෙන්ම ගන්න පුළුවන්. 1999 වගේ කාලෙක හැදුවත් මේකේ තිබුණේ අද කාලේ කාර්වලවත් නැති සුපිරි තාක්ෂණයක්. මෙහි තියෙන ඇටෙස්සා ETS කියන all-wheel drive system එක සහ super high cars කියන 4-wheel steering තාක්ෂණය නිසා ඕනෑම වංගුවක් උපරිම වේගයෙන් කිසිම බයක් නැතුව ගන්න R34 එකට පුළුවන්. R34 එකක් කියන්නේ දැන් නිකන් කාර් එකක් නෙවෙයි රන් ආකරයක් වගේ දෙයක්. මොකද මේවා දැන් හදන්නේ නැති නිසා සහ ලෝකයේ ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙන නිසා අද වෙද්දි හොඳ තත්ත්වයේ R34 එකක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 2කට වඩා මිල අධිකයි. ඉතින් කාර් ලෝකයේ මේ සදාකාලික රජාට ඔයාලා තාසයිද? ඔයාලගේ ප්‍රියතම JDM කාර් එක මොකක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක